මේ සබ්ස්ක්‍රයිබ් කරන්න. හෙලෝ මැනික මොකද ඔයා කරන්නේ? ඔයා කෑවද? හරි බබා එහෙනම් අපි අද හවසට යන්. ඕකේ. මෝඩයා. අඩෝ නඳුනි මොකද බං උඹට වෙලා තියෙන්නේ? රොෂෙල් ඇයි බං එහෙම කියන්නේ? අඩෝ නෑ බං උඹ මේ කාටද මන්ද මෝඩයක් කියනවා වුණා. ඒකයි මං එහෙම හොතේ. ඒකද? ඒක මේකයි මචං. අර නුවණ ඉන්නව නේද? ඌ පට්ට මෝඩෙක් හොඳේ. ඌ දැන් මට කතා කරා. හරිද? මගෙන් අහනවා කොහෙද යන්න ඕනි කියලා. මං කිව්වා ඉතින් අද බීච් එක ගාව තියෙන රෙස්ටොරන්ට් එකට යන් කියලා. අඩෝ ඌ මට සිරාද කොහෙද බං ලව් කරන්නේ? අම්මා මට නම් පට්ට සතුටුයි ඈ. උඹ දන්නවනේ ඉතින් මම ගැන. අප්පට සිරි. කවුද බං මේ ආසනාවන්ත? මම දන්නේ නැද්ද ඉතින් උඹ ගැන? ඉතින් උඹට වුණා කියන්නේ ඌ නැත්තදම නැති වෙලා නන්නස්තර වෙලා තමයි නතර වෙන්නේ. මේ නන්දනි දැන් ඉතින් ඔවගෙන් වැඩක් නෑනේ. ඒක නෙමෙයි. අදහවසට උඹට වැඩක්ද? මතක විදිහට නම් හවසට දාගත්ත වැඩක් නෑ මචං. අද නම් මම ෆ්‍රී මචං. මට ඉතින් වැඩකට කියලා තියෙන්නේ අර නුවණ එක්ක යන ගමන තමා. හරි නන්දනි. එහෙනම් අපි හන්දෑවේ 7ට විතර ක්ලබ් එකේදී සෙට් වෙමු. හරි බන් රොෂෙල්. එහෙනම් අපි හවසට සෙට් වෙමු. අද නම් සුපිරි ෆන් එකක් ගන්න පුළුවන් ඒ වගේ නේද මචං? අඩ සුපුණා කොහොමද ඉතින්? කියන්න තරම් වරදක් නෑ බං. වෙනද විදිහම තමා බං. මේ නුවන් ඒක නෙමෙයි. මං උඹගෙන් දෙයක් අහන්නද? හැබැයි මචං මට ඇත්තම කියන්න ඕනේ. උඹ දන්නවනේ ඉතින් උඹට හංගන්න කියලා කිසිම දෙයක් මා ගාව නෑ කියලා. උඹ ඉතින් ජංගියේ චූදා ගන්න කාලේ ඉඳන් මාත් එක්ක එකට ඉඳිය මගේ යාළුවානේ. උඹට මොනා කියලා හංගන්නද? උඹ අහන දෙයක් අහපන්කෝ. මං උඹට ඇත්තම මිසක් කවදාවත් බොරු කියලා නෑනි බා. හරි එහෙනම් මට කියපන්කෝ උඹ නදුනිට ලව් කරන්නේ සිරාවටමද? එහෙමත් නැත්නම් ජෝක් එකටද කියලා? අඩෝ මං ඉතින් උඹට බොරු කියන්නේ නෑනේ. ඇත්තම කියන්නද? ඒක තමා යකෝ මං උඹෙන් අහන්නේ. ඇත්තම කියපන් ඉතින්. උඹගේ හිතේ ඒක ගැන මොන වගේ අදහසක්ද තියෙන්නේ? මේකයි සුපුණෝ මං ඒකිට ඇත්තටම බං ආදරය කරන්නේ. උඹට කියන්න මගේ බොක්කටම වැදුන ලව් එක තමා මේක. අඩෝ මට ඒකිව ඕනේ බං. මං අම්මටත් වැඩිය ඒකිට ආදරේ. මට ඒකි නැතුව ජීවිතයක් නෑ බං. මට ඒකිව ඕනේ. මං ඇත්තටමයි ඒකිට ආදරය කරන්නේ. ඒකත් එහෙමද? මම මෙහෙම කිව්වා කියලා වැරදිවට හිතන්න එපා. උඹ මගේ පොඩි කාලේ ඉඳන් යාළුවා හින්දා මම මෙහෙම කියන්නේ. නඳුනි කියන්නේ එච්චර හොඳ ගෑනු ළමයෙක් නෙමෙයි. එයාට හැමතැනම කොල්ලෝ ක්ලබ් ගාන යනවා. ඒ වගේ කෙනෙක් උඹගේ ජීවිතේට ගැලපෙන්නේ නෑ බං. ඇති ඈ දැන් මේක හොඳටම ඇති. තව එක වචනයක්වත් නඳුනි ගැන කියන්න එපා. මට අහන්න ඕනෙත් නෑ. මං හිතන් ඉඳියේ උඹ මගේ හොඳම යාළුවා කියලා. කිසි දෙයක් හංගන්න නැතුව මං ඇවිල්ලා උඹට කියනවා. මෙතන නඳුනි ගැන මට කේලම් කියන්න. උඹ කොහොමද යකෝ නඳුනි ගැන ඔහොම කතා කරන්නේ? ඒක මගේ ජීවිතේ. උඹට අයිතියක් නෑ ඒක ගැන ඔහොම කතා කරන්න. උඹ අද මට ඔහොම කතා කරාට දවසක උඹටම තේරෙයි. හැබැයි නුවන් උඹ එදාට හුඟක් පරක්කු වැඩි වෙයි. උඹ ළඟින් ඉන්න උඹට වටින කියන ජීවිත එදාට උඹට නැති වෙලා තියෙයි. උඹ එදාට අඬලා දොඩලා වැළපිලා වැඩක් නෑ බං. නුවන් උඹ මේකත් හොඳට මතක තියාගනි. උඹගේ අම්මා උඹ උස්මහත් කරන්න නොකරපු දෙයක් නෑ. ගොඩාක් දුක් වින්දා. කොච්චර අමාරු වෙන්න ඇතිද? කොච්චර දුකක් උහුලන්න ඇද්ද? ඒ වුණාට එක වචනකින් උඹට වැරද්දක් කියලා තියෙනවද? නෑනේ. තාත්තත් නැතුව උඹ උස්මහත් කරන්න ඒ මිනිස්සයා නොවිඳිනා දුක් වින්දා. උඹට දැන් මේ දේවල් තේරෙන්නේ නෑ. මං කොච්චර කිව්වත් වැඩකුත් නෑ. උඹම පොඩ්ඩක් කල්පනා කරලා බලපන්නුවන්. එතකොට උඹට හැම දෙයක්ම තේරෙයි. උඹලා ඉස්සර ඉඳියේ කොතනද? ඒත් දැන් ඉන්නේ කොතනද? දැන් ඉන්න තත්ත්වෙට උඹලා ආවේ කොහොමද? ඒ හැමදේම කල්පනා කරලා බලලා වැඩ කරපන්. උඹගේ අම්මව
පැත්තකට දාලා විනාශකාර ගෑණියෙක්ව ජීවිතයට අරගෙන උඹ කරන්නේ ලොකුම ලොකු වැරද්දක්. උඹ නැත්තරම නැති වෙලාය. නන්නස්ථාර වෙලාය. එදාට උඹට කරන්න කිසිම දෙයක් නැති වෙයි. නෝ උඹට දියුණු වෙන්න උදව් කරන උඹගේ සතුට ගැන හිතන ඒ වගේම උඹගේ අම්මට ආදරය කරන ගෑණියෙක්ව ජීවිතයට එකතු කරගනි. නැතුව කොහෙවත් ඉන්න නන්නස්ථාර ගෑණියෙක්ව නෙමෙයි. ඇති හොඳටම ඇති. උඹගේ බන උඹම තියාගනි. මට වමනාවක් නෑ උඹගේ බන අහන්න. ඒ වගේම තමා අදින් පස්සේ අපේ යාළුකමත් ඉවරයි. උඹ වගේ යාළුවෙක් මට ඕන කරන්නේ. මෙතන මට උපදෙස් දීගෙන මම යනවා යන්න. මුගගෑස් ඔක්කෝටම මුල අර නදුනි කියන ගෑණි තමා. මේකට හොඳක් කියන්නත් බෑනේ බොම්බූරුවා. කිව්වනාහන ගුරු ඉහලින් ගියත් එකයි පහලින් ගියත් එකයි කිව්වලු. අන්තිමේට මඩාගෙන වරෙන්කෝ. මැනිකේ මම නම් හිතුවේ ඔයාද මෙතනට එයි කියලා. මම නිතින් ආඩ මෙතනට එමුයි කිව්වේ. එහෙම තියෙද්දි මම නෑවදින් හරියනවද? මගේ හුරුතරේ පැටියෝ මම නම් ඔයා නැතුව ගොඩාක් පාළුවෙන් ඉඳියේ. ඒ වගේම තමා මං ඔයාට ගොඩාක් ආදරේ. love you so much පැටියෝ. මැනිකේ මං ඔයාගෙන් දෙයක් අහනවා. හැබැයි මට ඇත්තම කියන්න ඕනේ. හොඳද? හරි මැනිකේ. ඔයා අහන්නකෝ ඉතින්. මේක ඔයාගෙන් අහලත් බෑ නඳුනි. ඒත් අහන්න නැතුවත් බෑ. මේ දේ ඔයාගෙන් අහලා දැනගන්නකම් මගේ හිතට කිසිම නිදහසක් නෑ. මේ අහන්නකෝ නඳුනි. මේ දේ ඇහුව කියලා මගෙත් එක්ක තරහ වෙන්න නම් එපා. මට ආරංචියක් ආවා විතරයි. හරි වදේ. මොනවාද වට ආරංචි උනේ මං ගැන? මගේ මොනවාද මැනිකේ වට දැනගන්න තියෙන්නේ? මේකයි නඳුනි. ඔයා ක්ලබ් යනවද? මොකක්? නඳුනි මොකද්ද ඔයාට එකපාරටම උනේ? මොකදනේ ඉදගන්න? මුකුත් නෑ. කවුදනේ ඔයාට කිව්වේ? කිව්ව කෙනාගේ ඔයාට වැඩක් නෑනේ පැටියෝ. මට දැනගන්න ඕන ඒ කතාව ඇත්තද බොරුද කියලා විතරයි. පිස්සුද නේද? තමුසට පේන්නේ මාව ක්ලබ් ගාන යන එකක් විදිහටද? හරි මැනිකේ. ඕකට ඉතින් කේන්ති ගන්න ඕනද? කේන්ති තමා. කේන්තියක් නැද්ද මනසේ අහන ප්‍රශ්න වලට? මේ කොහෙවත් යන එකෙක් කියන දේ අහලා තමුසේ මගේ මූඩ් එක එහෙම් පිටින්ම විනාශ කරා. ඔයාද මාව විශ්වාස නැහැ කියලා කිව්වලන් ඉවරනේ. එක විකාර දේවල් අහනවා මෙතන. හරි මැනිකේ. කෝ ඉතින් අඬන්න නැතුව ඉන්නකෝ. ඔයා අඬනකොට මටනේ දුක හිතෙන්නේ. කෝ බලන්න දැන් මගේ හොඳ ළමයා වගේ hina වෙන්න. ඒක ඉවරයි හොඳද? අනේ අප්පා. මගෙන් ඔයා ඒ වගේ ප්‍රශ්නයක් අහනකොට මට කේන්ති ගියා. දුකත් හිතුණා. හරි මැනික. දැන් ඉතින් ඒක ඉවරනේ. හොඳ ළමයා වගේ ඒක අමතක කරලා දාන්නකෝ. අම්මා මොකටද මේ වෙලාවේ කෝල් කරන්නේ? මෙයාටත් කෝල් කරන්න වෙන වෙලාවක් තිබ්බෙම නැද්ද මන්දා? ආන්සර් කරනවද නැද්ද? ඔන්න ඔහේ ඕන දෙයක් වෙද්දෙන් කියලා කතා කරලම බලනවා. හෙලෝ අම්මා. ඔව් කියන්න. හෙලෝ මයි අම්මා. ඔබ කොහෙද ඉන්නේ මැනිකේ? මං ඉන්න තැන ගැන අම්මට වැඩක් නෑනේ. අම්මා මොකද හදිස්සිය ගත්තේ කියන්නකෝ. එහෙම කතා කරන්න එපා පුතේ. උඹනේ මට ඉන්න එකම දරුවා. මට කියලා 10ක් නෑනේ ඉතින්. අනේ මේ අම්මේ විකාර කතා කියන්න නැතුව මේ හදිස්සියේ කෝල් එකක් ගත්තේ කියනවද? අනේ මගේ පුතේ මගේ බෙහෙත් ටික ඉවර වෙලා පුතා එනකොට අරන් එනවද? මට හරි අමාරුයි
අනේ මේ අම්මේ මං වැඩකට ඇවිල්ලා ඉන්නේ. අනික මම එනකොට රෑ වෙනවා. ඕනෙම නම් රෑට එනකොට අරන් එන්න. අනේ මගේ අම්මා මට අමාරු නිසානේ කිව්වේ. මගේ පුතාට දැන් ඇවිල්ලා දීලා යන්න බැරිද? අනේ මේ අම්මේ මං දැන් ඔයාට එකපාරක් කිව්වනේ ඔච්චරටම හදිස්සි නම් අම්මා ගිහින් අරන් එන්නකෝ. මට දැන් එන්න විදිහක් නැහැ. මම හදිස්සි වැඩකට ඇවිල්ලා ඉන්නේ. මං තියෙනවා අම්මේ. බායි. බුදු සරණයි. පුතේ අනේ මගේ මැනිකා තියන්න එපා රත්තරනේ. අම්මට අමාරුයි. ඒකනේ මෙච්චර කියන්නේ. මගේ කොල්ලා තිබ්බ නේද ෆෝන් එක? මට අමාරුයි පුතේ. මට තියෙන එකම දුක උඹව මේ ලෝකේ දාලා යන්න බැරි එක විතරයි. කවුද බබා කතා කරේ? අම්මා කතා කරේ මැනික. අපිත් දැයි යන්නේද? හවස 6ට 6:00ටත් විතර ඇති දැන් වෙලාව. එහෙනම් දැන් යමු මැනික. මටත් දැන් ගිහිල්ලා රොෂෙල්ලගේ දිහා යන්න ඕන. ෂා අද නම් මරු දවස අප්පා. සඳුනී එක්ක හොඳට විනෝද වුණා. අම්මේ අම්මේ මම ගෙදර ආවා. අම්මේ අම්මේ අනේ කතා කරන්නකෝ. අම්මේ අනේ කතා කරන්නකෝ. ඔහොම ඉන්න එපා අම්මේ. මම්මා තීන්දිය ඔයා විතරනේ. අනේ කතා කරන්නකෝ අම්මේ. නැගිටින්නකෝ අම්මේ. මං ඔයාගේ බේත් ටික ගෙනාවා. අනේ අම්මේ නැගිටින්නකෝ. අනේ අම්මේ මම පරක් වුණාට සමා වෙන්නකෝ. අනේ සමා වෙලා නැගිටින්නකෝ. ආය කවුද අම්මේ මම එනකන් දොරකඩට වෙලා බලාගෙන ඉන්නේ. අනේ අම්මේ නැගිටින්නකෝ. මට බැන හැමතැනම ඇවිද රස දානලා බත් ටිකක් කවන්නේ කවුද අම්මේ. අනේ නැගිටින්නකෝ අම්මේ. සම්මා සම්බුදු සේමයි මා වැඩු මගේ අම්මා නම්මාගෙන දෙතන පුරා රස කිරි පෙව් අම්මා අම්මේ ඔබේ ගුණ කීමට මට නම් බැහැ නිම්මා සම්මා සම්බුදු සරණයි මා වැඩු මගේ අම්මා. මැනිකේ ඉතින් කොහොමද? අපි දෙන්න ගිය සතියේ ක්ලබ් එකේදී හමු වුණාට පස්සේ අද ඉතින් හම්බුනේ. ඒක නම් ඇත්ත. මේ ඒක නෙමේ. ඇයි ඔයා පහුගිය දවස් ටිකේ ක්ලබ් එක පැත්තේ ආවේ නැත්තේ? ඒ ගැන නම් කතා කරලා වැඩක් නැහැ. ඒ මොකෝ තරිඳු? මොකද්ද අවුල? අවුල කියන්නේ මැනිකේ පහුගිය ටිකේ අපේ තාත්තා මාව එයාගේ බිස්නස් වලට ජොයින් කරගත්තා. මට නම් එපා වෙලා ඉඳියේ. කොහෙද තාත්තයි කනෙන් රිංගනවා කියන්නේ ඉතින් මිසේ වැඩක් නෙමෙයි. ඔඩිගාර්ඩ්ලගෙන් බේරෙන්න ගියාම එපා වෙනවා. අදත් මේ පට්ට ගේමක් දීලා නඳුනි ගෙදරින් පැනගත්තේ. අයියෝ මට හැමදේම නැති වුණා. අර නඳුනි නේද ඉන්නේ. දෙයියනේ මම රැවටිලානේ. මගේ අම්මා නැති වෙච්ච එක නඳුනිට කියන්න යනකොට නඳුනි මෙතන වෙන කොල්ලෙක් එක්ක. අයියෝ මෙච්චර කල් මම රැවටිලා. අන්තිමේටම නඳුනි හින්දා
මගේ යාළුවත් නැති වුණා. මගේ අම්මත් නැති වුණා. මම තනි වුණා දෙයනේ. මන් දැන් මොකද කරන්නේ? මෙච්චර රැවටීම, මෙච්චර බොරුවක්. අනේ මගේ යාළුවාවත් ඉඳියනම් යන්න ඕනේ ඌ ගාවටවත්. අනේ සුපුන්. මොකද යකෝ අඬන්නේ? මොකද යකෝ මේ මංගාවට ඇවිත් දන ගහගත්තේ? උඹට පිස්සුද? මට වැඳගෙන ඉන්න? අනේ සුපුන් මමට සමාවේ අම්බන්. උඹ එදා කියපු දේ හරි බං. මමටයි වැරදුනේ. හරි එහෙම කියන්න උඹ එකටම කියපන්කෝ. දැන් මේ මංගාවට අඬාගෙන ඇවිල්ලා මොකක්ද උඹ කියන්න හදන්නේ? එදාම උඹ කිව්වනේ අපි දෙන්නගේ යාළුකම ඉවරයි කියලා. තවත් මොනවද මට කියන්නේ? අනේ බම්මට සමාවෙයන්. සමාවෙලා මං කියන දේ ටිකක් අහපන්. අනේ මට සමාවෙයන් බං. මං එදා එහෙම කිව්වා තමයි. උඹ ගැන තරහකින් නෙමෙයි. නඳුනිව විශ්වාස කරලා නඳුනිට ආදරේ හින්දා ඒකිට වචනයක් කියනවා අහන් ඉන්න බැරි හින්දයි මට එදා අච්චර කේන්ති ගියේ. අනේ මට සමාවෙයන් බං. එදා උඹ කියන දේ ඇහුවනම් මට අද එහෙම වෙන්නේ බං. කාත් කවුරුවත් නැති අනාථෙක් වෙන්නෙත් නෑ. නඳුනි මාව රවට්ටලා බං. අද මගේ අතට මා වුණා. අනේ මට අම්මත් නැති වුණා. උඹත් නෑ. ඒකින්ද මට හැමදේම නැති වුණා. මොක නැන්ද නැති වුණා? එකටම කියපන්කෝ නැන්දට මොකද උනේ කියලා. ඔක්කොටම කලින් උඹ ඔතනින් නැගිටලා ගිහින් පුටුවෙන් ඉඳගනින්කෝ. එදා උඹ කියන දේ වුණා. මම අද මෙච්චර අසරණ වෙන්නේ බං. මම නඳුනිත් එක්ක එළියට ගිහින් ඉන්නේ. ඒ වෙලාවේ අම්මගෙන් කෝල් එකක් ආවා. එයාට අමාරුයි. බෙහෙත් ටික ගෙනල්ලා දෙන්න කියන්න. මම ඉතින් ඒක එච්චර ඒ වෙලාවේ ගණන් ගත්තේ නෑ. අයියෝ මගේ අම්මා. මට දැන් තමයි තේරෙන්නේ දෙයනේ. අයියෝ ඒ ගිහිල්ලා මම අවත ගෙදර එනකොට මගේ අම්මා පපු අල්ලන් සාලේ මැද්ද වැටිලා ඉන්දියා. දෙයනේ මගේ අම්මා. ගොම්බූරුවා මං එදා තොට කිව්වා. මං තොට එදා කිව්වා උඹට වටිනාම දේවල් නැති වෙයි කියලා ඔය ගෑණි හින්දා. කොයි උඹ කියන දේත් අඹ සතේකට ගණන් ගත්තද? එදා මටත් බැලලා ගියේ යන්න. මං සුද්ධ සිංහලෙන් උඹට එදා කියලා දුන්න නේද ඔය ගෑණිගේ හැටි? ඔය කියන දේ ඇහුවද? නෑනේ. මහල කොට උඩ දාගෙන ගියා යන්න. නඳුනිට නම් මං කියන්න එපා කියාගෙන. දැන් උඹට සැපද? ආශ්‍රය ගියාට පස්සේ ඉස්තාලේ වහලා වැඩක් නෑ යකෝ. එක චුට්ටක් එදා මම කියන දේ උඹ ඇහුවා නම් අද උඹට අම්මා නැති වෙන්නේ නෑනේ. දැන් ඉතින් මං කියලා මොනා කරන්නද? උඹ මහ ගොනෙක් බූරුවේ. අම්මා තඹ සතේකට ගණන් ගත්තේ නැති එකෙක් මගේ යාළුවෙක් කියන්නත් මට ලැජ්ජයි. දැන් ඵලයයි යන්න. උඹ මගේ යාළුවෙක් නෙමෙයි. එදා උඹ කිව්වනේ ඒ වගේම ඉඳපන්. අම්මට කොච්චර අමාරු වෙන්නද යකෝ බූරුවා. තෝනම් මට වචන එන්නෙත් නෑ. ඉවසලා බැරිම තැන වෙන්න තියකෝ ඔය මිනිස්සයා උඹට ගත්තේ. මට එන තරහක්. ඵලයන් මගේ දැ හැට නොපෙනී. ඵලයන් ඉතින් කිව්වම හර. උඹ වගේ යාළුවෙක් මට ඉන්දියෙත් නෑ. මින් මතු ඕනෙත් නෑ. එක අතකින් උඹට දොස් කියලා වැඩකුත් නෑ. ඒත් කරන්න දෙයක් නෑ. උඹගේ මෝඩකම් හින්දා තමයි අද මෙහෙම උනේ. උඹ මේ තත්ත්වෙට වැටුනේ. ඵලයන්. තවත් මන් දිහා බලන ඉඳලා උඹට වැඩක් නෑ. අනේ එහෙම කියන්න එපා. මට කවුරුත් නැති වුණා දෙයනේ. මන් දැන් මොකද කරන්නේ? අම්මා නැති ගෙදරට යන්නත් බෑ. අයියෝ. සම්මා සම්බුදු සේමයි මා